ඔබට ජේසු පිහිටයි. අද ඔබට මම ඉදිරිපත් කරන්න යන කාරණාව ඇත්තටම ඇදහිලිවන්තයින්ට පමණක් නොවේ සේවය කරන අය කියන සේවය කරන අයටත් වැදගත් කාරණාවක්. මේක ඇත්තටම මම කතා කරන්න යන්නේ කිතුණු සභාවක ඉඳලා මිනිස්සෙයින් කිතුණු සභාව අත්හැරලා ඒ සේවකයව අත්හැරලා වෙනත් සභාවකට හෝ තමන් පෙර සිටියා වූ තැනට හෝ අතහැරලා යන ආකාරය ගැන ඒක සිද්ධ වෙන්න ඒගොල්ලන් කියන හේතු කාරණා ගැන තමයි අද ඇත්තටම කතා කරන්න යන්නේ. ඉතින් 86 87 කාලේදී මම ඇදහිල්ලට ආපු දා ඉඳලා අද වෙනකන් මට අහන්න දකින්න ලැබෙන්නේ තව අයගෙන් දැනගන්න ලැබෙන්නේ සභාවකින් කෙනෙක් අත්හැරලා යනකොට ඒ සේවකයව අත්හැරලා යනකොට කියන කරුණු කාරණාවල එකම සමානතාවයක් තියෙනවා. මොකද බොහෝ විට ඒ අය අත්හැරලා යන්නේ ඒ සේවකයාගේ හෝ ඒ සේවකයාගේ පවුලේ හෝ අයගේ භෞතික ආකාර වැරදි දැකලා තමයි. අපි බලන්න යනවා ඒ වගේ හේතු ටිකක් දැන් අපි කතා කරන්න යනවා. හුඟක් වෙලාවට කතා කරන ප්‍රධානම කාරණාවක් තමයි ඒ පාස්ටර්ට සල්ලිම තමයි ඕනේ. සල්ලි ගැන තමයි හොයන්නේ. අපි මේ සුභාරංචියට කියලා එකතු කරන මේ සල්ලි වලට මොකද වෙන්නේ? ඉතින් ඕක තමයි ප්‍රධානම ප්‍රශ්නයක් ඒක. ඊළඟට බලනවා ඉස්සෙල්ලා මම කිව්වා වගේ සභාවේ පාලකයාගේ හෝ සේවය කරන අයගේ පවුල් වල අයගේ හැසිරීම් කතාබහ ක්‍රියාකාරකම් ඒවා බලලා ගොඩක් අය සභාවෙන් අතහැරලා යනවා. එතකොට පුද්ගලික කාරණාවකට පාස්ටර්ව හම්බ වෙන්න යාඥා කරගන්න අවශ්‍යතාවයෙන් ඉඳලා ඒක කරගන්න බැරුව ගියොත් එතකොටත් තරහ වෙලා යනවා, අතහැරලා යනවා. ඊපස්සේ සමහර ලාවට බඳින්න තෝරගන්න ගෑනු ළමයාව හරි පිරිමි ළමයාට හරි ඒ පාස්ටර් කැමති වුණ නැත්තම් එතකොටත් ප්‍රශ්නයක් දාගන්නවා. හරි මේ ආයෙත් කියපු මොකක් හරි ශාස්ත්‍රයක් වැරදුනොත් එහෙමත් වෙනවා. සභාවේ අනිත් අයගේ වැරදි, සභාවෙන් අනිත් ඇදහිලියන්තයන්ගේ හැසිරීම, කතාබහ, ඒගොල්ලන්ගේ වැරදි, ඒගොල්ලන්ගේ පවුල් වල අයගේ වැරදි ඒවත් බලනවා. සේවය කරන අය ගැනම් ඉතින් මේ ඇදහිලිවන්තයෝ ගානක් සේවය කරන අය බොහෝ වෙලාවට වෙන්නේ ඇදහිලිවන්තයෝ ප්‍රමාණයක් එකතු කරගන්නවා. තනියම සේවයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඒගොල්ලොත් එහෙම පිටත් වෙලා යනවා. මේ සාමාන්‍යයෙන් හැම සභාවකම සිද්ධ වෙන දේවල් තමයි මේ කතා කරන්නේ. ඔබට මේක පුරුදු ඇති. ඉතින් මේ වගේ විවිධ හේතු, මේ වගේ භෞතික හේතු කරන කොටගෙන තමයි සාමාන්‍යයෙන් හැම වෙලාවකම සභාවක් අතහැරලා ඒ සේවකයව පාස්ටර්ව අතහැරලා තව සභාවකට හෝ නැත්තම් තමන් ඉස්සල්ලාම හිටියා වූ තැනට හෝ හැරලා යන්නේ මේ වගේ හේතු කාරණා උඩ. හොයලා බැලුවොත් බොහෝ විට ඒවා එකක්වත් ආත්මික කාරණා නෙමෙයි. ඒවා ඇවිල්ලා භෞතිකව ඇසට පෙනෙන්න තියෙන වැරදි. ඒවට තමයි ඔය අතහැරලා යන්නේ. අපි බලමු දැන් මට තාම හම්බෙලා නැහැ කිසිම ඇදහිලිවන්තයෙක් මගේ මේ 86 87 කාලේ ඉඳලා හම්බෙලා නැහැ. මෙන්න මේ මං කියන්න යන හේතු කාරණා උඩ සභාවකින් හැරලා යනවා, අතහැරලා යනවා මං තාම දැකලා නැහැ. හරි? අපි බලමු මෙහෙම. අලුත් ගිවිසුමේ දසෙන් එක ගන්න කිසිම තැනක සඳහන් කරලා නැහැ. හරි ඒ දසෙන් එක පරිසිවරුන්ට කියන කතාවක් තියෙනවා. ඒක ඒගොල්ලන්ට කියන්නේ උඹලා ඒවා කරනවා. ඒකත් කරලා මේ දේවත් කරන්න ඕන. මොකද ඒකට මුල් තැන දීලා නෙමෙයි ජේසු කතා කරන්නේ. දසෙන් එක දෙන්න කියලා කියන්නේ කිව්වා නම් ගෝලයෝ ඊට පස්සේ ගෝලයෝ 5-6 දෙනෙක් ලිපි ලියලා තියෙනවා. ඒවල මුකුත් සඳහනක් දසෙන් එක ගැන කතා කරන්නේ නැති. දසෙන් එක දෙන්න ජේසු උගන්වලා නැති හින්දායි. හරි දැන් ඔය කාරණාවට බයිබලේ නෑනේ කොහොම කියලා දාලා යන්නේ නැහැ. 2 කොරින්ති 9:7 වෙනි පදේ ලියනවා කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එකිනෙකා තම තමාගේ සිතින් නියම කරගත් ලෙස දේවා කියලා. එතන මක් නිසාද සතුරු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරනසේක කියලා එතන ලියලා තියෙනවා පැහැදිලිවම. මේ සතුරු සිතින් තමයි දෙන්න කියලා තියෙන්නේ. දසෙන් එක දෙන්න කියලා නෑ. ඒතර ආයෙ කියනවා මේ යක්ෂයෙක් එළෙව්වොතින් ලෙඩක් හොඳ වුණොත් මොනවාරි ප්‍රශ්නයක් විසඳුනොත් මම යාඥා කරලා තමයි විසඳුනේ. මම තමයි අහවල් තැනට ගිහිල්ලා මේක කරේ. දැන් බලන්න දෙවියන් වහන්සේ පැහැදිලිව ලියලා තියෙනවා යසaya පොතේ කියලා තියෙනවා මාගේ ගෞරවය කිසිවෙකුට නොදෙමි කියලා. නොදෙන්නෙමි කියලා. ඒක මිනිසියෙකුට ගන්න බෑ. හරි?
ඒතර ආයේ හේතු කාරණා ආයේ තියෙනවා අපි බලමු මේ සභාවේ මිනිස්සු සාක්ෂි දරන්නේ හුඟක් වෙලාවට එක හුඟක් වෙලාවට සභාවල මිනිස්සු සාක්ෂි දරන්නේ ඒ පාස්ටර් ගැන. මේ ජේසුස් වහන්සේ ගැන නෙමෙයි සාක්ෂි දරන්නේ. පාස්ටර් ගැන. ඉතින් මේ තව සමහර පාස්ටර්ලා ඉන්නවා රත්තරන් බඩු පෙන්වන්න බෑ. රත්තරන් බඩුම තමයි එකතු කරන්නේ. ඉතින් දැන් ඔය වගේ කාරණාවල් දැන් බයිබලේ නැති දේවල් නේ මේවා කියලා ඒ සභාවෙන් යනවා මම දැකලා නේ අහලා නැහැ. හරි? ඉතින් තව ඔය වගේ සභාවල තව තියෙන සාමාන්‍ය සිද්ධියක් තමයි මිනිස්සුන්ව තරාතිරම් වලට බෙදලා තියෙන්නේ. සල්ලි තියන අය, ලොකු ව්‍යාපාරිකයින්, උගත් අයව ඔක්කොමම එක කැටගරිස් වලට දාලා තමයි තියන් ඉන්නේ. ඒ අයට එක එක සේවාවන් දෙන්නේ ඒ විදිහට තමයි. දැන් ඕක සම්පූර්ණයෙන්ම බයිබලානුකූලව සුද්ධ ලියවිලි වල ආත්මයන් වහන්සේ දීලා තියෙන ඉගැන්වීම් වල සම්පූර්ණ වැරදි. තරාතිරම් නොබලන්න එපා කියලා පැහැදිලිවම ලියලා තියෙනවා. මිනිස්සුන්ගේ තරාතිරම් බලන්න එපයි කියලා. හරි? ආයෙ තියෙනවා මේ දැන් අපි බලමු එලිදරව් පොතේ පැහැදිලිවම ලියලා තියෙනවා දේවදූතයෙක්ටවත් කිසිම කෙනෙකුට වඳින්න එපයි කියලා. දේවදූතයම කියනවා මටවත් කිසි මිනිසෙකුටවත් වඳින්න එපයි කියලා. හැබැයි අපි පාස්ටර්ලා ලංකාවේ ගත්තොතින් ලංකාවේ සංස්කෘතිය, සભ્યත්වය ඕවා ගැන කතා කරලා කියනවා මිනිසුන්ට වඳින්න උගන්වනවා. ළමයිට එහෙම උගන්වනවා වඳින්න කියලා. නිකන් නෙමෙයි බුලකුත් දීලා වඳින්න උගන්වනවා. හරි? දැන් ඕවා බයිබලේ නෑ. දැන් තව එක සභාවක නම් ඒ ප්‍රොෆට් කියලා කියා ගන්න කෙනා ඉන්නවා. එයාගේ තාත්තයි කියලා කියන කෙනාට බිම දිගා වෙලා අද්දිගය අරගෙන බිම දිගා වෙලා වඳිනවා. දැන් ඕවා ඔක්කොම බයිබලේ තියෙන සුද්ධ ලියවිලි වල තියෙන ආත්මයන් වහන්සේ දුන්නු ඉගැන්වීම් වල සම්පූර්ණ විරුද්ධයි. දැන් ඒවා හේතු කරගෙන සභාවෙන් යනවා දැකලා නෑ මම. ඔබට ඕනනම් බලන්න එලිදරව් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ පැහැදිලිව ලියලා තියෙනවා. මේ යොහන්ට කියනවා වඳින්න එපයි කියලා. මටවත් වඳින්න එපයි කියලා දේවදූතයා කියනවා. සැබෑ වූ එකම දෙවියන් වහන්සේට වඳින්න කියලා කියනවා එතන. හරි? ඊට වංග අපි බලමු දැන් බයිබලයේ තියෙන්නේ දේව වචනේ ජේසුස් වහන්සේ කියනවා රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයපන් මේ සියල්ල දෙනවා කියලා. පැහැදිලිව මේ පොරොන්දු මටම සාක්ෂි තියෙනවා. අපි එහෙම තමයි අපේ සැපයීම ලැබිලා තියෙන්නේ අපිට. නමුත් පාස්ටර්ලා කොච්චර ඉන්නවද මුළු ලංකාවම ගත්තොත් සියලුම දෙනා උගන්වන්නේ මොනවද? 5000ක් 50000ක් වපුරන්න ලක්ෂයක් වපුරන්න කියලා කියන්නේ. ඇදහිල්ලේ මොනවද ස්වර්ග රාජ්‍යයට යන්න පියවර 3යි 7යි ඔය සේරම මොනවද? අර ඉස්සෙල්ලා ජේසුස් වහන්සේම කියපු ඒ දුන්නු පොරොන්දුවට සම්පූර්ණ විරුද්ධයි. නමුත් ඒ කාරණාවන් උදෙසා ඇදහිලිවන්තයෝ ඒ සභාවලින් යනවා මම දැකලා නැහැ අහලා නැහැ. මේ මුළු කාලේ පුරාවටම. පස්සාකාර සේවය ගැන කතා කරත් ඒකයි. මේ එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 11 පැහැදිලිවම පස්සාකාර සේවය ගැන ලියලා තියෙනවා. එක එක්කෙනාට එක එක ආකාර දීමනා ගැන ලියලා තියෙනවා. දේව වචනේ. නමුත් අපේ ඔය සභාවල මොකද වෙන්නේ? වන් මෑන් ෂෝ. වන් මෑන් ෂෝ එකක්. එයා තමයි සම්පූර්ණ ලොක්ක වැඩ සුව කරන්නේ ඔක්කොම කරන්නේ වන් මෑන් ෂෝ එකේ මෑන්. හරි? ඒතර ජේසුව අදාහගත්තම පීඩාව තියෙනවා කියලා පැහැදිලිවම ලියලා තියෙනවා. 2 තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල දේව ස්වභාවයේ ඇතුව ජීවත් වෙන්න කැමති සෑම දෙනාටම පීඩාව තියෙනවා කියලා. right? නමුත් සභාවේ උගන්වන්නේ කොහොමද? එන්න සභාවට කිසි පීඩාවක් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. අපි සොවරව ප්‍රශ්න විසඳනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයගේ කියන්නේ ඉතින් තව ගොඩක් තියෙනවා. මැදහත්කාරය මමයි කියලා ඔයාලගේ මැදහත්කාරය මමයි කියලා පාසල්ලාම හඳුනා ගන්නවා. මේ අලුත් ගිවිසුමේ පැහැදිලිව ලියලා තියෙනවා හේබ්‍රෙව් පොතේ 12:24 කියනවා මැදහත්කාරය කවුද කියලා. මැදහත්කාරය මේ ජේසුස් වහන්සේ කියලා. එකම මැදහත්කාරයා ඉන්නේ කියලා. එතන ආයෙ කියනවා 1 තිමෝති පොතේ 2:5 කියනවා ඇත්තේ එක දෙවි කෙනෙක් සහ දෙවියන් වහන්සේටත් මිනිස්යන්ටත් අතර එක මැදහත්කාර කෙනෙකුත්ය. උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් කොට දුන්නා වූ මිනිසයා වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කියලා. ඉතින් පාස්ටර් නෙමෙයි මැදහත්කාරයා. ජේසුව අදාහගත්ත අපි ජීවත් විය යුත්තේ අලුත් ගිවිසුමේ කියලා පැහැදිලිවම අලුත් ගිවිසුමේ හේබ්‍රෙව් පොතේ කියනවා පුත් ගණනාවක සඳහන් කරනවා අපි අලුත් ගිවිසුමේ ජීවත් වෙන්න ඕනේ කියලා. නමුත් මිනිස්සුන්ට උගන්වන්නේ මම මේ කියන පාස්ටර්ලා මේ කියන සභාවල් මොකද කරන්නේ? මිනිස්සුන්ට උගන්වන්නේ පරණ ගිවිසුමේ කෑලි ටිකකුයි අලුත් ගිවිසුමේ කෑලි ටිකකුයි. කලවම් කරගෙන හයිබ්‍රිඩ් එක තමයි මිනිස්සුන්ව ගෙනියන්නේ.
දැන් මේ කාරණාවන් මේ වගේ මම දැන් කියාගෙන ගිය තව කියන්න තියෙන ලිස්ට් එකේ මගේ මේ වගේ බයිබලානුකූල නැති දේව වචනේ නැති ජේසු උගන්වපු නැති ගෝලියෝ කතා කරපු නැති මේ වගේ බහුභූත ඉගැන්වීම් දැකලා කිසිම ඇදහිලිවන්තෙක් සභාවෙන් යනවා මම දැකලා නැහැ මම අහලා නැහැ. ඒකට හේතුව තමයි මම ඉස්සෙල්ලාම කිව්වේ මිනිස්යාගේ වැරදි අඩුපාඩු බලලා සභාවෙන් යනවා මිසක් දෙවියන් වහන්සේට විරුද්ධ වූ කාරණාවන් ගැන හිතලා සභාව දාලා යන්නේ නැහැ. කිසි දවසක මිනිස්සෙක් එහෙම දාලා යනවා මම දැකලා නැහැ අහලා නැහැ. හරි? ප්‍රධානම අරමුණ තමයි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සභාව ගොඩනගපු ප්‍රධාන අරමුණ තමයි අධර්මිෂ්ඨ මිනිස්සෙන් ධර්මිෂ්ඨ කරන්න. ඒ අයව ඊට පස්සේ තමයි ජේසුස් වහන්සේ ළඟට ලං කරගන්න පුළුවන්. ස්වර්ග රාජ්‍යයේ ජේසුස් වහන්සේ සූදානම් කරපු ඒ ස්ථානයට ජේසුස් වහන්සේම කිව්වා ස්ථානයක් පිළිල කරන්න යමි කියලා. ඒ ස්ථානයට අපිව ගන්න පුළුවන් වෙන්නේ අපේ අධර්මිෂ්ඨකමින් එළියට ගත්තම විතරයි. ඒක කරන්න තමයි සභාව ආරම්භ කරේ. දැන් බොරු උගන්වන බොරු ක්‍රියාවන් කරන ඒ දේවල් කරන දැන් ඒ දේවල් කරන අයව ජේසුස් වහන්සේට අප්‍රසන්නයි. ඒ අප්‍රසන්න නිසා තමයි ජේසුස් කිව්වේ මතෙව් 7:21 කිසි කලකට නුඹලාව මම නොහැඳින්නෙමි. හඳුනන්නේ නැහැ කිව්වා. අධර්මිෂ්ඨකම් කරන්නෙනි මාගරේ නහක් කපලයල්ලා කියලා කිව්වා. ඒ කිව්වේ ඔය බොරු උගන්වන බොරු වලට මිනිස්සුන්ව පුරුදු පුහුණු කරලා බොරුවට අසු කරගෙන රවට්ටගෙන ඉන්න සේවකයින්ට තමයි. ඔබගේ ආත්මය ගලව ගන්න ඕනේ නම් මම කියනවා ඔබට මේ වගේ මේ වංක පරම්පරාවෙන් ගැලවෙන්න කියලා. ජේසුස් තෝකම කිව්වා ওই වචනයෙන්ම කිව්වා මේ වංක පරම්පරාවෙන් ගැලවියලා කියලා. ඔබ සැමට ජේසුස් පිහිටයි.